අනිච්චන් දුක්ඛන් සංසාරය කියලා කිව්වට අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා හිතෙලා නැහැ නේද? මම උදාහරණ කීපයකින් අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා කියන්න. හැරි පොටර් එකේ රඟපාපු ඩැනියල්ට දැන් අවුරුදු 35ක්. ඒකේ රඟපාපු මහාචාර්ය ස්නේප්, මහාචාර්ය ඩම්බල්ඩෝ, හැග්‍රිඩ් ජීවතුන් අතරත් නැහැ. රොබින්සන් අන්දරේ ටීවී සීරීස් එක රිලීස් වෙලා මේ වෙද්දී අවුරුදු 27ක් විතර වෙනවා. පුංචි පැංචියකේ ප්‍රමුදිට, සූර්යාරණි සජිතට, වෝට චිත්‍රපටයේ සරලට අද වෙද්දී දරුවොත් ඉන්නවා. මතකද උසේන් බෝල්ට්? දැන් උසේන් බෝල්ට ලොකු බඩක් තියෙනවා. පාම් බට්ට හොයා ගන්නවත් නැහැ. සංගගේ දැන් කොණ්ඩේ පැහිලා. සෙල්ලම් ගෙදර රඟපාපු අය ගොඩාක් දැන් බැඳලා. කෝපි කඩේ මුදලාලි, එන්සිනා, අබිලින්, අප්පුවා දැන් ජීවතුන් අතර නැහැ. මේ සින්දුව මතකයිද? ඔය සින්දුව රිලීස් වෙලා අදට අවුරුදු 23ක් වෙනවා. ආර්.කේ. නාරායන් ලියලා ශංකර් නාග් අධ්‍යක්ෂණය කරපු මල්ගුඩි දවස මතකද? ඒකේ ස්වාමිට දැන් ගොඩක් වයසයි. හිරු ටීවී එකේ ආයි බෙන්ටෙන් පෙන්නන එකකුත් නැහැ. 4 රියන් සහ දෙරියන් එකම ගමේ යාළුවෝ ඔය කිව්වොත් සමහරු බලයි ඒ මොකද්ද කියලා. තාමත් කොල්ල දවල්ට කද්දී යස් බොස් බලන්න පුරුදු වෙලා ඉන්නවා. චූටි මල්ලි පොඩි මල්ලි ආයෙත් කවද්ද අපි නොදන්න ලයිව් එකක් කරන්නේ කියලා අපි තාම බලාගෙන ඉන්නවා. කණ්ඩු, පැංචා, නිසාම්, මීනා, රුවන් අපේ මතකෙවත් දැන් නැහැ. සන්ෆ්ලවර්ස් ලගේ සලාදේ චාමර වීරසිංහගේ සිතින් විතරක් කැසට් පීස් එකක් ආව කියලා කිව්වොත් දැන් ඉන්න අය බලනවා ඒ මොනවද කියලා. ඇයි ඒ විතරද? නිල්වලා එකෙන් අලුතෙන් කැසට් පීස් එකක් ගැහුවාම ගැමුණු විජේසූරිය මහත්තයාගේ කටහඬ තාම මතකයි. මෙන්න අලුත්ම අලුත් වැඩක් සන්ෆ්ලවර් සංගීතකාරයෝ. චූටි කාලේ මට කට්ටිය විහිළු කරේ I am Muru, I am from Nigeria කියලා. මේ ඔක්කොම ඔයාලට මතක නම් ඔයාත් දැන් නාකි වයසයි එක්ක බැඳලා. ඒ කියන්නේ ඔයාත් දැන් නිට්ටය නැහැ අනිත්‍යයි. ඔන්න ඕක තමයි අනිත්‍යයි කියලා කියන්නේ සරලවම.